බලාපොරොත්තු වීම කියලා කියන්නේ පුහුදුන්නු මේ අපි හැම කෙනෙකුගේම ජීවිතය ඇතුලේ තියෙන එක්තරා විදිහක දුර්වලකමක්. මොකද අපිට මේ ජීවිතය ඇසුරු කරන්නට හමු වෙලා තියෙන බාහිර ලෝකය කියලා කියන්නේ හාත්පසින්ම සත්පුරුෂත්වයෙන් පිරී පවතින සමාජයක් නොවේ. ආත්මාර්ථකාමීත්වයෙන් අවස්ථාවාදී කමින් අකෘතඥ කමින් පිරී පවතින අදම සමාජයක් එක්ක තමයි අපිට ජීවත් වෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසාම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා දුක්ඛෝ බාලේහි සංවාසෝ අමිත්තේනේව සබ්බදා. අසත්පුරුෂ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ලැබෙනවා කියලා කියන්නේ මේ ගෙවි යන හැම දවසක්ම පීඩණයෙන් දුකෙන් කනස්සල්ලෙන් තමයි අපට ජීවත් වෙන්නට සිද්ධ වෙන්නේ. ඒ බව තේරුම්ගෙන ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. ඇයි ඒ අසත්පුරුෂයන්ගේ ස්වභාවය කෙබඳුද කියන දේ ගැන අපි තේරුම් ගන්නට ඕනේ. භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා අසන්තෙත්තන දිස්සන්ති රත්ති කිත්තා යතාසරා. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි හරියට රාත්‍රී කාලයක විදින හීසරක් වගේ. කොහෙන් කොහොම කොයි විදිහට ඇවිල්ලා වැදුනාද කියලා හිතාගන්න බෑ වගේ අසත්පුරුෂ කෙනා කොහොම අපට ඒ විදිහට කරනවාද කියලා අපට හිතාගන්න බෑ. ඒක නිසාම මේ අසත්පුරුෂයන්ට පවා වෙනසක් නොකොට උපකාර කරන මහා බෝධිසත්වයන් වහන්සේලා තමන්ගෙන් උපකාර අරගෙන තමන්ගෙන් උදව් උපකාර ලබාගෙන පෙරලා තමන්ටම හතුරුකම් කරන තමන්ටම රිදවීම් කරන ඒ අසත්පුරුෂ ලෝකයා ගැන කොයි විදිහටද කල්පනා කරන්නේ කියන බව බෝධිචර්යාවතාරයේහි අපට බොහොම ලස්සනට සිහිපත් කරලා දෙනවා. මහා බෝධිසත්වවරයෙක් කල්පනා කරනවා තමන්ට වඩා උසස් වුණොත් ඊර්ෂ්‍යාව, තමන් හා සමාන වුණොත් විවාදය, තමාට වඩා පහත් වුණොත් මානය, අගය කළොත් මදයටපත් වීම, නුගුණයක් පෙන්වා දුන්නොත් කෝප වීම, මීට වඩා අසත්පුරුෂ බාලයාගෙන් මං කුමක් බලාපොරොත්තු වෙන්නද? මේ වටිනා බෝසත් අදහසින් අපට පෙන්වා දෙන්නේ යම්කිසි අසත්පුරුෂයෙක් තමන්ට වඩා පහළින් නම් ඉන්නේ. ඒ කියන්නේ අසත්පුරුෂ කෙනාට වඩා ධනය, බලය, උගත්කම, ගුණවත්කම, ලස්සන මේ ආදී දෙයකින් අපි ඉහළින් නම් ඉන්නේ. ඒ අපට වඩා පහළින් ඉන්න අසත්පුරුෂයාගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනි ඊර්ෂ්‍යාවමයි. ඊර්ෂ්‍යාවට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. තමන්ට වඩා පහළින් ඉන්න අසත්පුරුෂ කෙනා මොන විදිහේ ස්වરૂප මවාගෙන තමන්ගේ ඉදිරියට ආවත් කොයි වෙලාවකදීවත් හිතන්න එපා අනේ මේ කෙනා මට යහපතක් කරાવી, එහෙම නැත්නම් මේ කෙනාගෙන් මට අනතුරක් නොවේවි කියලා හිතන්නට එපා. තමන්ට වඩා පහළින් නම් අසත්පුරුෂයෙක් සිටින්නේ ඒ අසත්පුරුෂ කෙනා තමන්ට වඩා ඉහළින් ඉන්න කෙනාට නිරතුරුවම කරන්නේ ඊර්ෂ්‍යා කරන එකමයි. ඊළඟට ඒ අසත්පුරුෂ කෙනා තමන්ට හා සමානයි නම් ඒ තමන් හා සමානව ඉන්න අසත්පුරුෂයාගෙන් බලාපොරොත්තු වෙන්නට ඕනේ නිරන්තරයෙන්ම තරඟකාරීත්වයමයි. එකට එකක් කරමින් හැම මොහොතකදීම තමන් හා උරෙන් උර ගැටෙන්න උත්සාහ කරනවා මිසක් ඒ අසත්පුරුෂ කෙනා කොයි මොහොතකදීවත් තමන්ට මානසික වශයෙන් නිදහසක් පිණිස නම් හේතු වන කෙනෙක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අසත්පුරුෂ කෙනාට වඩා යම් ලෙසකින් තමන් පහළින් නම් ඉන්නේ. ඒ කියන්නේ අසත්පුරුෂ කෙනා තමන්ට වඩා නොයෙක් පැතිකඩ වලින් ඉහළින් නම් ඉන්නේ. ඒ තමන්ට වඩා උසස්ව ඉන්න අසත්පුරුෂ කෙනා හැම වෙලේම කරන්නේ තමන්ව පහළට ඇද දමන එකයි. තමන්ට පහත් කොට සලකන එකමයි. ඒ වගේම තමයි අසත්පුරුෂයෙකුගේ වරදක් පෙන්නලා දීලා ඒ කෙනාව නිවැරදි කරන්නට, ඒ කෙනාටම යහපතක් කරන්නට හිතුවට ඒ අසත්පුරුෂ කෙනා හැම මොහොතකදීම තමන්ගේ වැරදි පෙන්නලා දෙනවට කැමති නෑ. ඒක ඒ කෙනාට ශාන්තභාවයක් පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ කෙනා ඒක තරහක් බවට පත් කරගෙන සමහර වෙලාවට අසත්පුරුෂයෙක් නිවැරදි කරන්නට යන තැන සිද්ධ වෙන්නේ වෛරක්කාරයෙක් නිර්මාණය වීමක්ම පමණයි. ඒ වගේම තමයි ඒ අසත්පුරුෂ කෙනා ළඟ තියෙන පුංචි හෝ හොඳක් අගය කළොත් ඒ පුංචි හොඳ අගය කිරීම තුළ ඒ කෙනා මදයටපත් වෙනවා. හරි අහංකාර වෙනවා. හරියට ඒ කෙනා ඒන් උමතුවටපත් වෙනවා.
ඒක නිසා මහා බෝධිසත්වයන් වහන්සේලා කල්පනා කරනවා අසත් පුරුෂයාගෙන් මෙබඳු දුර්ජන ගති ලක්ෂණම විනා මම මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද කියලා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ පවා අපට නිරන්තරයෙන්ම පෙන්වා දෙන්නේ ඔබ ලෝකයේ වෙනුවෙන් යහපත් දේවල් කරන්න, යහපත් දේවල් වපුරන්න. හැබැයි කොයි මොහොතකදීවත් බාහිර ලෝකයෙන් ඊට පෙරලා අගය කිරීම, වර්ණනාවන්, හොඳ කියන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. කර්මානුරූපව තමන් කරන යහපතට තමන්ට යහපත් ඵල ලැබෙන්නට පුළුවන්. හැබැයි බාහිර මිනිස්සුන්ගෙන් හැම මොහොතකදී මේ දේවල් බලාපොරොත්තු වෙන්න එපා කියන එකයි අපට සම්බුදු දහම පෙන්වා දෙන්නේ.